අදමයි යන්නේ ලෝකයේ තියෙන අති විශිෂ්ටතම පුදුම අපූර්ව නිර්මාණයක් බලන්න. ඔයාට පේනවා මේ වෙනකොටත් මගේ පසුබිමෙන්. මේ තමයි මීට අවුරුදු 4000කටත් කලින් ඒ කියන්නේ පුරාණ ඊජිප්තුවේ නිර්මාණය වුණු විශාල ගොඩනැගිලි. එහෙම නැත්නම් පිරමීඩ. ඇත්තටම ඊජිප්තුවේ ගීසා නගරයේ කයිරෝ නගරයට දකුණින් කිලෝමීටර් 13ක් විතර තියෙන විශ්මිත භූමිය තමයි මේ. මෙතන තමයි ලෝක ප්‍රසිද්ධ ඊජිප්තු පිරමීඩ 3ම තියෙන්නේ. ඇත්තටම මේ විශාල ගොඩනැගිලි ඇතුලේ මොනවද තියෙන්නේ? ඉතින් ඒ අය නිසා මට පුළුවන් වුණා මේ පිරමීඩ 3ම ඇතුළටත් ගිහිල්ලාම බලන්න. ඔයා දන්නවද මේවා ඇයි හදලා තියෙන්නේ කියලා? ඉන්නකෝ මුලින්ම අපි ටිකට් එකක් අරන් මෙතනින් ඇතුළට යමු. මේ ටිකට් එකෙන් පුළුවන් වෙන්නේ පිරමීඩ එළියේ ඉඳන් බලන්න විතරයි. පිරමීඩ ඇතුළට යන්න ඕනේ නම් අපිට සිද්ධ වෙනවා වෙනම ටිකට් ගන්න. ඒ වගේම මේ පිරමීඩ අතර ඇවිදින්න අමාරුයි වගේ නම් එහෙම නැත්නම් ඒක එන්ජොයි කරන්න ඕනේ නම් ඔයගලන්ට පුළුවන් කැමල් රයිඩ් එකකුත් ගන්න. මම කිව්වනේ මට පිරමීඩ් එකක් ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ඉතින් ටිකට් එකකුත් අරගෙන මම ආව පිරමීඩ් එක ඇතුළට. මේක තමයි ලෝකේ පැරණිම ලොකුම ගොඩනැගිල්ල. කියොප්ස් පිරමීඩය කියලාත් කියනවා. කුෆු පිරමීඩය කියලාත් කියනවා. අමුතු කලවරක් තියෙනවා. නමුත් අර ශාන්තිමත් නිහඬ බවක් තියෙනවා. ඒ වගේම ගොඩක් රස්නේ. ඇත්තටම මේ කලවර පාරවල් වල යද්දි හැම පියවරක්ම දැනෙන්නේ මේ ඉතිහාසයනේ කියලා. මුලින්ම දැක්කේ තද ගල් බිත්ති. සමහර තැන්වල ආලෝකය තියෙනවා. නමුත් ගොඩක් තැන් අඳුරුයි. ඔහොමම ඉස්සරහට යද්දී ඉහළට යද්දී මම ඇත්තටම පාවිච්චි කරේ පුළුවන් තරම් කෙටි පියවරවල්. ඇතුලේ හුස්ම ගන්න ටිකක් අමාරුයි. නමුත් ඇහැට පෙනෙන හැම දෙයක්ම වටිනවා. සමහර මිනිස්සු කියනවා මෙතන අභිරහස් ශක්තියක් තියෙනවා කියලා. විද්‍යාඥයෝ කියන විදිහට මේ පිරමීඩ හදලා තියෙන්නේ ලක්ෂ 20කටත් වැඩි ගල් වලින්. ඒ කාලේ ලක්ෂ ගණනක් කම්කරුවන්ගේ ශක්තියෙන් තමයි මේව හදලා තියෙන්නේ. ඇත්තටම ඒ කාලේ ඕන්ට ක්‍රේන්වත් මැෂින්වත් තිබිලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ගාව තිබ්බ අති විශිෂ්ට බුද්ධිය භාවිත කරලා තමයි රෑම්ප් එකක් හදාගෙන රොප් වලින් ගල් ඔසවගෙන අවුරුදු 20ක් වගේ කාලයක් අරගෙන මේ නිර්මාණ කරලා තියෙන්නේ. මේ කියොප්ස් පිරමීඩයේ ඇතුලේ මැද තියෙන කාමරයේ තමයි රජුරුවන්ගේ සොහන තියෙන්නේ. ඒකට සොකෆ්‍රොගස් කියන ගල් පෙට්ටිය කියලාත් කියනවා. තවත් කුටින් කීපයක් තියෙනවා. ඒවල ඔවුන්ගේ බහඬ, රන් ආභරණ, ආරක්ෂක මාර්ග වගේ වැදගත් දේවල් තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේ පේනවද? මේ බිත්තිවල තියෙන ලිපි, ඒ වගේම සංකේත. ඇත්තට මේවල තියෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය, ආගම් සහ විශ්වාසයන්. ඒ වගේම රජිනගේ විස්තර හැමත් මේකේ තියෙනවා කියලා කියනවා. ඇත්තටම ඇයි මෙයාලා මේ තරම් විශාල ගොඩනැගිලි හදලා තියෙන්නේ? දන්නවද? ඉස්සර ඊජිප්තු රජුරවන්ට විශ්වාසයක් තිබුණා මනුෂ්‍ය ජීවිතය අවසන් වුණත් ඒ ආත්මය අනාගත ලෝකයකට යනවා කියලා. ඔවුන් විශ්වාස කරලා තිබුණා මරණයෙන් පස්සෙත් ඔවුන්ගේ ආත්මය දිගටම ජීවත් වෙනවා කියලා. ඒ හින්දා ඔවුන්ගේ සිරුර, රන් බහඬ සහ තවත් විශ්වාසයන් මේ ඇතුලේ රැඳෙන්නට ඕන නිසා තමයි මරණින් පස්සේ පවතින ලෝකයකට ගමන් කරන ආත්මය රැක ගැනීම ස්ථානයක් විදියට මේ පිරමීඩ හදලා තියෙන්නේ. සරලවම කියනවා නම් පිරමීඩ කියන්නේ පුරාණ රජුරුවන්ගේ සොහොන් වලට ඉදිවුණු විශාල ගොඩනැගිලි. ඒ වගේම මේ ප්‍රධාන පිරමීඩයේ ඉස්සරහා තියෙනවා නාවික යාත්‍රාවක් තබලා තියෙන සෝලර් බෝට් මියුසියම් එක. කියන විදිහට මේ බෝට් එකත් මේක නිර්මාණය කරලා තියෙන්නේ අනාගත ලෝකයකට යන්න උදව්වක් වෙන විදිහට තමයි. ඔන්න ඊළඟට මම ආවා අද අපි බලන්න යන දෙවෙනි පිරමීඩ් එකට. මේකට කියන්නේ කැප්‍රි පිරමීඩ් එක. මේක අර පිරමීඩ් එක තරම්ම විශාල නෑ, ටිකක් පොඩි. නමුත් ඉහළ තැනක හදලා තියෙන හින්දා මේක ටිකක් ලොකුයි වගේ පේනවා. ඒ වගේම මතු පිට ලයිම්ස්ටෝන් ලේ එක තවමත් තියෙනවා. ඇත්තටම මේක හදලා තියෙන්නේ අපි ඉස්සෙල්ලා බලන ගිය කුෆු රජතුමාගේ පුතා වෙන කැප්‍රි රජතුමාට. මේ පිරමීඩ් එක ළඟ තමයි විශාල ස්ෆිනික්ස් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා අහලා ඇතිනේ මේ ස්ෆිනික්ස් කියන්නේ සිංහ ශරීරය සහ මිනිස් මුහුණ තියෙන විශ්මිත ප්‍රතිමාවක්. මේක රජතුමාගේ බලයත් ආරක්ෂාවත් පෙන්වන සංකේතයක් කියලා තමයි කියන්නේ. ඇත්තටම මේ පිරමීඩ් ඇතුළට ආවහම දැනෙන්නේ මේකේ අභිරහස් තවමත් ජීවත් වෙනවා කියලා. සමහරක් කුටින් වහලා තියෙනවා, සමහරක් විවෘතයි. ඉතින් ඊට පස්සේ මම ගියේ අද අපි යන අවසන් විශාල පිරමීඩ් එකට. ඒකට කියන්නේ මන්කවුරේ පිරමීඩ් එක. මේක කුඩයි, නමුත් විශිෂ්ටයි.
මේකේ ඇතුළට යන්න පුළුවන් කුඩා මාර්ග ගොඩක් තියෙනවා. මේක කොච්චර කුඩා වුණත් මෙතන පුරාවිද්‍යාඥයින්ගේ පරීක්ෂණ තවමත් මේ වෙන විටත් සිදු වෙමින් පවතිනවා. ඇත්තටම මේ නිර්මාණ දකිද්දී පුරාණ මිනිසුන්ගේ විශ්වාසයේ, ශක්තියේ, නිර්මාණශීලීත්වයේ ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා අපිට දැනෙනවා. ඒක ලෝකයේ අතීතය සජීවීව තවත් වරක් බලන්න පුළුවන් තැනක්. ඉතින් මම දැනුම හොයන්න ඕන නිසා ඒ වලින් පිරමීඩ් බලන්න ආවට ඔයාගේ ට්‍රැවල් බකට් ලිස්ට් එකට ඉතින් මේ පිරමීඩ් ගමනත් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ.